දැනටමත් තුන්වන ලෝක යුද්ධය ආරම්භ වෙමින්ද පවතින්නේ. රුසියාව ජර්මනියේ තැනගන්න යනවාද? මීළඟ හිට්ලර් පූටින්ද? ඉරානය සීමාව ඉක්මවා යුරේනියම් බලගන්වන්නේ ඇයි? රැඳිලා ඉන්න වීඩියෝ එක අවසන් වෙනකම් මේ ඔබේ දැනුම වර්ධනය කරන YouTube නාලිකාව දැනුමට යමු. ආයිබෝන්, ලෝකයේ තොරතුරු දැනගන්න ආස ඔයාලා වෙනුවෙන්ම ගෙනාවු තවත් වටිනා වීඩියෝ එකක රැගෙන යාමටයි මේ සූදානම. මිනිසුන් වන අපට යුද්ධය කියන වචනය දැන් බොහෝසේ සමීප වෙලා තිබෙනවා. ඒ මොකද කියනවා නම් අතීතයේ සිට මේ දක්වාම මානවයා යුද්ධ රාශියකට මුහුණ දී තිබෙනවා. වීඩියෝ එකට යන්න කලින් දෙවන ලෝක යුද්ධය ගැන නොදන්න අය ඉන්නවා නම් ඒ අය සඳහා දෙවන ලෝක යුද්ධය ගැන කෙටි හැඳින්වීමක් කරලා ඉන්නම්. මොකද තුන්වන ලෝක යුද්ධයක් හට ගැනීමට ආසන්න බව දෙවන ලෝක යුද්ධය සිදුවීමට හේතුව දැනගත් විට අපට පහසු වෙනවා. අපි දන්නවා මෑත කාලයේ ගත් විට අපිට අමතක කරන්න බැරි වගේම විශාල ජන සංහාරයක් සිදු වුණ සිදුවීම් ලෙස පළවෙන සහ දෙවන ලෝක මහා සංග්‍රාම දෙක හඳුන්වන්න පුළුවන්. එහිදීද පළමුවන ලෝක මහා සංග්‍රාමයට වඩා දෙවන ලෝක මහා සංග්‍රාමය ගැන අප සියලු දෙනාම හොඳින් අසා තිබෙනවා. දැනට වසර 80කට පමණ පෙර සිදු වූ මෙම මහා විනාශය මගින් සිදු වූ මරණ සංඛ්‍යාව මිලියන 70ත් 85ත් අතර අගයක පවතින බව තමයි වාර්තාවල සඳහන් වන්නේ. දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමට ප්‍රථම අක්ෂ පාර්ශවය සහ මිත්‍ර පාර්ශවය ලෙස ලෝකයේ රටවල් දෙපාර්ශවයකට බෙදී පැවතුණා. මෙහිදී ජර්මනිය, ඉතාලිය, ජපානය යන රටවල් අක්ෂ පාර්ශවය ලෙසත් බ්‍රිතාන්‍ය, ප්‍රංශය, සෝවියට් සංගමය, එක්සත් ජනපදය සහ චීනය මිතුරු පාර්ශවය ලෙසත් බෙදී පැවතුණා. වර්ෂ 1939 දී ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කරමින් යුද්ධය ආරම්භ කිරීම සිදු වුණා. වර්ෂ 1941 දී ජපානය විසින් ඇමරිකාවේ නාවික හමුදා කඳවුරකට පහර දුන් අතර එහිදී ඇමරිකාවද යුද්ධයට මැදිහත් වුණා. මේ වන විටත් ජර්මනිය විසින් ප්‍රංශය ආක්‍රමණය කළ අතර ප්‍රංශයේ බලය සම්පූර්ණයෙන්ම ජර්මනිය අතට පත් වුණා. ඒ වගේම 1942 1943 වර්ෂවලදී ජර්මනිය රුසියාව ආක්‍රමණය කිරීමට තැත් කළ අතර රුසියාව ආක්‍රමණය කිරීමට යාමේදී ජර්මනිය විශාල පරාජයකට ලක් වෙමින් තිබුණා. ජර්මනිය රුසියාව ආක්‍රමණය කිරීමට යාමේදී සිදු වූ විශාල පරාජය හේතුවෙන් වර්ෂ 1944 දී මිතුරු පාර්ශවයේ විසින් ජර්මනිය යටත් කරගත් ප්‍රංශය නැවතත් මුදාගත්තා. වර්ෂ 1945 දී හිට්ලර්ගේ මරණයෙන් පසු ජර්මනිය සම්පූර්ණයෙන්ම පරාජයකට ලක් වූ අතර එම වර්ෂයේදීම ඇමරිකාව විසින් ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි වෙත න්‍යෂ්ටික බෝම්බ හෙළනු ලැබුවා. මෙම සිදුවීම් හේතු කොටගෙන ජපානයේ සම්පූර්ණයෙන්ම අඩපණ වූ අතර ජපානයේ යුද්ධයෙන් ඉවත් වීමට තීරණය කරා. එමෙන්ම හිට්ලර්ගේ අමානුෂික වද හිංසාවට ලක් වෙමින් යුද විජාතිකයන් මිලියන 6ක් පමණ මරණයට ලක්වීම දෙවන ලෝක යුද්ධයේ භයානක ප්‍රතිඵලයක් වනවා. යුද්ධය එසේ නිමා වූවත් එහි බලපෑම තවමත් රටවල් ආර්ථික වශයෙන් හා සමාජීය වශයෙන් පීඩා විඳින බව අපි හැමෝම දන්නවා. එම සිදුවීමෙන් පසු රුසියාව සහ ඇමරිකාව ලෝකයේ බලවත් රාජ්‍යයන් වූ අතර ඔවුන් නිරන්තරයෙන් සීතල යුද්ධයක පැටළුණා. එහි ප්‍රතිඵලයක් ලෙස වර්තමාන ලෝකයේදීද දෙවන ලෝක යුද්ධයට පසුබිම් වූ හේතු සාධක කිහිපයක් නැවතත් ඇතිවෙමින් පවතිනවා. අපි දැන් කතා කරමු දෙවන ලෝක යුද්ධය සඳහා බලපෑ හේතු සාධක කිහිපයක්. ඒවා කොහොමද අර්බුදකාරී තත්ත්වයක් දක්වා වර්ධනය වුණේ කියන එක. එයින් අපට පැහැදිලි නිගමනයකට එන්න පුළුවන් තුන්වන ලෝක යුද්ධය සඳහා වර්තමානයේ රටවල් සූදානම් වෙනවාද කියා. එයින් පළමු සාධකය ලෙස අපට ගන්න පුළුවන් ජාතීන්ගේ සංවිධානයේ පැවති ඇතැම් දුර්වලතා හා පළමු ලෝක යුද්ධයෙන් පසු ජර්මනියට දැඩි ආර්ථික හා දේශපාලන සීමා පැනවීම යන්න. දෙවැනි සාධකය ලෙස ජර්මනිය, ඉතාලිය සහ ජපානය ජාත්‍යන්තර සංවිධානවලින් මිදුණු බවක් දක්වමින් නව ආයුධ ක්‍රියාවලියන්ට පිවිසීම. වර්ෂ 1933 දී හිට්ලර් ජර්මනියේ බලයට පැමිණීම ජර්මනිය සහ අනෙකුත් අක්ෂ බලවේගයන් ගිවිසුම උල්ලංඝනය කිරීම පෙන්වා දිය හැකියි. මම දන්නවා දැනටමත් ඔබට ඒ කියූ සාධක වර්තමානයේ සමාන අයුරින් වෙන බව වැටහෙනවා ඇති. මෙහිදී ජර්මනියේ දැනට රුසියාව පත්වමින් සිටින අතර
අපි බලමු ඒ කොහොමද කියලා. දෙවන ලෝක යුද්ධයේදී රටවල් දෙපාර්ශවයක් ලෙස බෙදුණු හැටි වගේම ජර්මනියට විශාල ලෙස අනෙක් පාර්ශව විසින් ආර්ථික සම්බාධක පැනවීම දක්නට ලැබුණා. වර්තමාන ලෝකයේදීද ඇමරිකාව ඇතුළු යුරෝපා සංවිධානය මගින්ද රුසියාවටත් දැඩි ආර්ථික සම්බාධක පනවමින් පවතිනවා. දෙවන ලෝක යුද්ධ සමයේදී ජපානය, ජර්මනිය සහ ඉතාලිය යන රටවල් මේට විරුද්ධව නැගී සිටි ලෙසම වර්තමාන ලෝකයේදීද රුසියාව, චීනය, උතුරු කොරියාව සහ ඉරානය යන රටවල් ඔවුන්ගේම සංධානයක් ලෙස නැගී සිටිමින් පවතිනවා. ඒ කියන්නේ දෙවන ලෝක යුද්ධ සමය වගේම වර්තමාන ලෝකයේදීද මිතුරු පාර්ශවය සහ අක්ෂ පාර්ශවය ලෙස රටවල් දෙපාර්ශවයකට බෙදී පවතිනවා. ඒ වගේම තමයි ජර්මනිය හිට්ලර් වගේම රුසියාවෙත් දැනට ඉන්න පාලකයා බොහොම දරුණු කෙනෙක් වගේම දැඩි තීරණ ගන්නා කෙනෙක් බව අපි හොඳාකාරවම දන්නවා. ඒ වගේම රුසියාව, චීනය, උතුරු කොරියාව සහ ඉරානය යන රටවල් ඔවුන්ගේ ආරක්ෂක සම්බන්ධතා වර්ධනය කරගන්නවා මෙන්ම ආයුධ හුවමාරුවද සිදු කරගනු ලබනවා. එය දෙවන ලෝක යුද්ධ සමයේදී ජර්මනිය සහ අනෙකුත් අක්ෂ බලවේගයන් ගිවිසුම උල්ලංඝනය කිරීම හා සමාන දෙයක් වනවා. එමෙන්ම දැනට ලෝකයේ පවතින අස්ථාවර භාවයේද මෙයට හේතු සාධකයක් වන්නට පුළුවන්. උදාහරණයක් ලෙස රුසියාව හා යුක්‍රේන ගැටුම, ඊශ්‍රායලය හා පලස්තීන ලෙබනන ගැටුම, චීනය හා පිලිපීනය අතර වර්ධනය වන අර්බුදකාරී තත්ත්වය, උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර පවතින අර්බුදකාරී තත්ත්වය, ඉන්දියාව හා පාකිස්තානය අතර පවතින අර්බුදකාරී තත්ත්වය, ඊශ්‍රායලය හා ඉරානය අතර පවතින අර්බුදකාරී තත්ත්වය යන ලෝකයේ රටවල් අතර ඇති මෙවැනි අර්බුදකාරී තත්ත්වයන්ද තුන්වන ලෝක යුද්ධයක් සඳහා හේතු සාධක වනවා. මෙහිදී විශේෂ කාරණය වන්නේ රුසියාව සහ යුක්‍රේනය අතර ඇතිවන ගැටුමයි. මොකද මෙම ගැටුම පෝලන්තය හා ජර්මනිය අතර සිදූ ගැටුමට සමානකමක් දක්වනවා. එමෙන්ම නේටෝ සංවිධානයද මෙම ගැටුමට ප්‍රවේශවීමට ඉහළ හැකියාවක් පවතිනවා. එසේ වුවහොත් අපි මේ දැන් සිටින්නේ තුන්වන ලෝක යුද්ධයේ ආරම්භක කාලය. ඊළඟ කාරණය තමයි මේ වන විට ඉරානය අධික ලෙස යුරේනියම් බලගන්වමින් සිටිනවා. යුරේනියම් අධික ලෙස බලගැන්වීම තුළින් න්‍යෂ්ටික ආයුධ නිපදවීම සිදු කිරීමට හැකිවෙනවා. න්‍යෂ්ටික ආයුධ හිමි හැම රටක්ම 90%ක් දක්වා යුරේනියම් බලගැන්වීම සිදු කර තිබූ අතර ඉරානය මේ වන විට 90%ට වඩා වැඩි අගයකින් යුරේනියම් බලගැන්වීම සිදු කරනු ලබනවා. එය ආයුධ ශ්‍රේණිය දක්වා යන අගයක් බව තමයි විශේෂඥයන් පවසන්නේ. දැඩි මතධාරී රටක් වන ඉරානය අතට න්‍යෂ්ටික ආයුධ ලැබුණහොත් තත්ත්වය අතිභයානක වෙන්න පුළුවන්. ඔයාට හිතෙන ආකාරයට අපි මේ ගත කරන්නේ තුන්වන ලෝක යුද්ධය ආරම්භයේද? එවැනි තත්ත්වයකට මුහුණ දෙන්න ඔයා සූදානම්ද? ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඔයා මේ සම්බන්ධව දන්න දෙයක් තියෙනවා නම් ඒකත් කමෙන්ට් කරන්න. වටින දෙයක් තියෙනවා නම් මම ඒක පින් කරන්නම්. එහෙනම් අදට ගිහින් එන්නම්. හම්බෙමු ආයෙත් වටින වීඩියෝ එකකින්. හැමෝටම සුබ දවසක්.